හොඳයි මම මාකට් එකට සල්ලි දාලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද අභියෝගයක් තියෙනවා. මොකද අද ඉරිදා දවසක තමයි අපි ඕඩර්ස් වලට යන්නේ. ඉතින් අපි බලමු ඇත්තටම මේ ඉරිදා සෙනසුරාදා වෙන දවස්වල අපිට මේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්ද? අපි ලොස් වෙලා යනවද කියලා අපි බලමු. හොඳයි ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. එක්ස්පෝර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් ට්‍රේනින් වීඩියෝ අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තිනවා. අද වීඩියෝට යන්න කලින් මුලින්ම ඔයාලට මම මතක් කරලා ඉන්නම් කොහොමද ඔයාලා මේ platform එකේ හරියට මේ account එකක් හදාගන්නේ. මේ platform එක ගැන කොහොමද හරියටම ඉගෙන ගන්නෙ. කොහොමද මේකට හරි විදියට සම්බන්ධ වෙන්නේ. හරි ක්‍රමයට කොහොමද මේක වැඩ පටන් ගන්න කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕන මගේ channel එකට එන එක. channel එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් channel එකේ තියෙනවා playlist කියලා තැනක්. ඔයාලා එතෙන්ට එන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් playlist එකක් අපි නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ විදියට. ඔයාලා අන්නේ playlist එක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ expert option කියන platform එකේ account එකක් හදන්නේ කොහොමද? සල්ලි කොහොමද මේක අතට ගන්නෙ? සල්ලි මේකට දාන්නේ කොහොමද? මේකේ තියෙන එක් ඉන්ඩිකේටර් පිළිබඳව වෙන වෙනම වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඔයා මේකට අලුත්ම සමාජිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ටික මුලින් ඉඳන් පිළිවෙලට බලලා තමයි ඉස්සරහට වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. මේ වීඩියෝ අතර එක වීඩියෝ එකක් අරන් ආවා මෙන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක උඩ එකපාර ටච් කරලා ඇතුළට යන්න. ඒ වීඩියෝ එකේ පහළ මම දාලා තියෙනවා මේ export option කියන app එක download කරගන්න පුළුවන් හරිම link එකක්. මෙන්න මේ link එක උඩ ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ phone එකට Play Store එකකින් app එක download කරගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෝ නම් channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉන්න currency එක මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට. ඒ වගේ මම අද ඩොලර් 20ක මුදලක් මාකට් එකට දාන්න ලෑස්ති කරගෙන ඉන්නවා. ඒ වගේම ටයිම් එක තත්පර 30කට තමයි මම තියලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙලාවේ මාකට් එකට බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක සහ MACD එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එක දාගෙන තිනවා. මේ ඉන්ඩිකේටර් දෙක රීඩ් කරලා තමයි මම මෙතන ඕඩර් එකට යන්නේ. ප්‍රධාන වශයෙන් කියන්න ඕන අද ඉරිදා දවසක තමයි මම මේ වීඩියෝ ක්‍රියේට් කරන්නේ. මට ඔයාලට පෙන්නන්න ඕන මේක කොහොමද තත්ත්වේ. ඇත්තට මේ බලන්න මේ මාකට් ඉරිදා ඒ කියන්නේ සෙනසුරාදාත් මේ වගේ තමයි. කමන් කරන හැටි කිසිම පිළිවෙලක් නැහැ. හරිම අපිළිවෙලයි. මේ වෙලාවවලදී අපිට මාකට් තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා අපි මේ තැන්ව මග හරින්න ඕන මේ වගේ තැන්වලදී ඕඩර්ස් වලට අපි යන්නේ නැහැ. ඒ වගේ මතක් කරනවා ඉරිදා සෙනසුරාදා වගේ දවස්වල ඔයාලා ට්‍රේඩ් කරන්න එන්න එපා. මොකද හේතුව මම කලිනුත් කියලා තියෙනවා මේක අපිට එච්චර පහසු නෑ මේ දවස්වල ට්‍රේඩ් කරන්න. මොකද මාකට් එක ඉතාමත් වේගෙන් ගමන් කරන අවස්ථා එනවා. ඒ අවස්ථාවවලදී අපි කොච්චර හරියට මාකට් එක රීඩ් කරත් වෙනද ප්‍රොෆිට් එන තැන් මේ වගේ දවස්වලදී ප්‍රොෆිට් නොවෙන්න පුළුවන්. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන ඉන්න. රයිට්. දැන් මම ඔයාලට හොඳ තැනක් ආවට පස්සේ මාකට් එකේ සල්ලි දාලා පෙන්නන්න මම මෙතෙන්දී ඕඩර්ස් වලට යන්නේ ඇත්තට මගේ අත්දැකීමෙන් සහ මම මේක ඉගෙන ගන්න තියෙන දේවල් වලින්. ඒක නිසා මම ලොකු විශ්වාසයක් ඇති වුණ තැනකදී විතරයි මාකට් එකට සල්ලි දාන්න. එහෙම නැතුව අනවශ්‍ය තැන්වලදී මාකට් එකට මම සල්ලි දාන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න මේක ඔයාලට කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා දවසකට එක මේක ඕඩර් එකයි මේ මාකට් එකේ දාන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙම නැතුව මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න බෑ. මේක ඔයාලා 2 3 දාන්න ගිහිල්ලා පැයෙන් පැයට මේකට ඇවිල්ලා ලොග් වෙලා මේක තව සල්ලි හොයන්න ඕන කියලා එහෙම අරමුණින් මේක කරන්න ගියොත් මේක ලොස් වෙලා යනවා. මේක ඇත්තටම හේතුව මේකේ තියෙන ඇල්ගොරිතම් කියලා එකක්. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ මනස රීඩ් කරනවා. ඒක හොඳට මතක තියාගන්න. මම මේ කියන කරුණු කාරණා සියල්ලම ඔයාලට මම මේව නොමිලේම කියලා දෙන්නේ. ඔයාලට යම්කිසි යහපතක් වෙන්න ඕන. ඔයාලට යම්කිසි මුදලක් මේකෙන් හොයාගන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මේක ඔයාගේ මනස රීඩ් කරන තත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ account එක නිතරම 0 කරන්න. account එක බිඳුව කරන්න උත්සාහ කරනවා. ඔයාව මේක පාලනය කරනවා. ඔයාට යම්කිසි ප්‍රොෆිට් එකක් දීලා මුලින් පස්සේ ඔයාගේ සල්ලි ටික ගන්න තත්වයකට එනවා. ඔයා මේක දිගින් දිගට කරන්න ගත්තොත්. ඒකයි මම ඔයාලට මෙච්චරම කියන්නේ. දවසට එක මේක ඕඩර් එකක් දාලා මේකෙන් අයින් වෙන්න. මම හිතනවා ඔයාලට මම කියන එක පැහැදිලි ඇති කියලා. දවසට 2 3 ඕඩර්ස් වලට යන්න එපා. දවසට 2 3 ඕඩර්ස් දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම නොත් වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ account එක පොස් වෙලා යන එක. දැන් මාකට් එක මේ වෙලාවේදී ටික හොඳ මට්ටමක තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉරිදා දවසකුණත් යම්කිසි මට්ටමක තියෙන බලන්න මාකට් එක ඉතාමත් ලස්සනට පහළට ගලාගෙන එනවා. අපිට ඕඩර් එකට යන්න පුළුවන් අවස්ථාවක් තමයි මම ගැහැරලා තියෙන්නේ. නමුත් කමක් නැහැ ඉදිරියට අනිවාර්යයෙන්ම ඕඩර්ස් වලට යන අවස්ථාව වුණ තරම් එනවා.
ඒක නිසා මම මේ වෙලාවේ සෙල් පැත්තට ඔරේකට යන්නේ නැහැ. දැන් මොකද මාකට් එක ගොඩ වෙලාවක් දැන් සෙල් වෙවි එනවා. අපි බයි එකක් එනකම් මාකට් එක ඉහළට අප් එකට යන සලකුණක් අපිට මේ ඉන්ඩිකේටර් වලින් දෙනකම් පොඩ්ඩක් බලාගෙන ඉමු. ඒත් එක්ක මතක් කරන ඔයාලා අලුත්ම යාළුවෝ නම් මේකට ලොකු ප්‍රමාණ ට්‍රේඩ් වලට දාන්න එපා. ඔයා කැපිටල් එක අනුව ඒක බැලන්ස් කරගන්න. තමන් ඩොලර් 10ක් වගේ තියෙන කෙනෙක් නම් ඩොලර් එකක් වගේ තමයි මාකට් එකට දාන්නේ. ඒ විදිහට 20ක් තියෙනවා නම් දෙකක්, ඒ විදිහට 30ක් තියෙනවා නම් තුනක්, ඒ විදිහට යම් කිසි ප්ලෑන් එකකට මේක කරගෙන යන්න. මගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකකුත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒවත් ඔයාලට මගේ ප්ලේලිස්ට් එක හරහා නරඹන්න පුළුවන්. ප්ලේලිස්ට් එකේ ඔක්කොම වීඩියෝ ටික දාලා තියෙනවා. දැන් මෙතෙන් ඔයාලට යම් කිසි අවබෝධයක් එන්න පුළුවන් මාකට් එක පොඩ අප් වෙන බවට සලකුණු අපිට ලැබෙනවා. පහළ තියෙන MACD ඉන්ඩිකේටර් එකෙත් කොළ පාට කැන්ඩල් හැදෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ටික ටික. අපි බලමු මාකට් එක ඇත්තටම අප් වෙනවද කියලා එකපාරට ඕඩර් එකට යන්නේ නැතුව. දැන් මේ වගේ දවස්වලදී ඇත්තටම අපි රවට්ටන අවස්ථා බොහොමයක් එනවා. ඒක නිසා අපි එකපාරට ඕඩර් එකට යන්නේ නැහැ. දැන් මෙතන අපේ තියරිය මේ බෝලිංග් බෑන්ඩ් එකේ මැදින් නිල් පාට එක වුණ මාකට් එක කපන්න හදන්නේ ඉහළට. නමුත් මම තව චුට්ටක් බලලා තමයි මාකට් එකට සල්ලි දාන්නේ. බලමු පහළට එන්නත් පුළුවන් මේක. ඉහළට යන්නත් පුළුවන්. රයිට් මම මේ හරියේදී මගේ සල්ලි මාකට් එකට දානවා. රයිට් මම සල්ලි මාකට් එකට දැම්මා. මොකද හේතුව මට ලොකු විශ්වාසයක් ඇති වුණා මෙතන මාකට් එක අප් වෙයි කියලා. මොකද ගොඩ වෙලාවක් මාකට් එක දැන් ඩවුන් එකේ ආවේ. තවත් ඩවුන් එකට එන්න ලෑස්ති වෙන එකක් නැහැ. ඒ වගේම අපිට පහලින් තියෙන MACD ඉන්ඩිකේටර් එකේ ලොකු කැන්ඩල් ඇදලා තියෙන කොළ පාටෙන්. ඒ කියන්නේ මාකට් එක අනිවාර්යයෙන්ම ඉදිරියේදී අප් වෙන්න ඕන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ බයි වෙන්න ඕන. රයිට් අපේ නිගමනය තහවුරුයි. දැන් ගොඩක් අය මේකේ මට කියලා තිබුණා රියල් account පෙන්වන්න කියලා. මට රියල් account පෙන්වන්න මට අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මට ඕන මේකේ යම්කිසි දෙයක් උගන්වන්න විතරයි. මම රියල් account පෙන්නපු වීඩියෝ ඕන තරම් ඇති මගේ channel එකේ ගිහිල්ලා බලන්න. මේ ඉදිරියට මම ඒවා පෙන්වන්නේ නැහැ. මොකද ඔයාලා ඒවට ඇඩිට් වෙනවා. ඔයාලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම පෞද්ගලික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ මට WhatsApp එක කරා මැසේජ් එකක් දාලා තියන්න. එතන සිද්ධි වලට මෙන්න මේ විදිහට මම පෙන්වන්නම්. පැහැදිලිව බලා ගන්න පුළුවන්. කලිනුත් අපි මේ දේවල් ඔයාලට කියලා තියෙනවා. නැවතත් කියන්න ඇත්තම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාලා දන්නවා මෙතන මොකක්ද උනේ කියලා. මෙන්න මේ සිග්නල් ටික ලැබිච්ච නිසා අපි මෙතෙන්දී කෝඩ් එකට ගියා. මෙතන අපි දැන් ඊළඟට බලමු අපිට ලැබුණු ප්‍රොෆිට් එක කොච්චරද කියලා. ලංකාවේ මුදල් වලිනුත් 1760ක ලාභයක් අපිට ලැබිලා තියෙනවා. අපි ඒක ගුණ කරලා බලමු. ආසන්න වශයෙන් 320 වගේ අපි බලමු. අපි 5000කට වැඩි 5632ක්. ඇත්තරම දවසකට ඔයාලා හොඳ කැපිටල් එකක් තියෙන කෙනෙක් නම් මේ වගේ මුදලක් හොයාගත්තම ඇති. එහෙම කරලා ඔයාලා ඉස්සරහට තව ටික වැඩි කරගෙන මේකේ ලෙවල් එක අප් කරගෙන යන්න. දැන් මෙතන සිද්ධිය දැන් බලන්න පහළට යනවා මාකට් එක. කලින් ඉහළට ගියා. දැන් ඉහළට යනවා පහළට යනවා. මේක තමයි මේක සිද්ධාන්තේ. ඒ අදාළ තැන්වලදී අපි පොඩි ඕඩර්ස් දාගෙන ඒව ගලවගෙන ප්‍රොෆිට් එකක් කරන් පැත්තකට ලා ෂේප් එකේ ඉන්න ඕනේ. ඒක තමයි මේක තියරි. මම හිතනවා ඔයාලට අවබෝධය ඇති කියලා. මොනවාම ගැටලුවක් තියෙන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්නත් වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. දැන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මොකටම තෙරුවන් සරණයි.